මීළඟට ගරු චාමර සම්පත් දස්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමිය මුලින්ම මේ පාර්ලිමේන්තුවේ වේත්තුධාරී දෙපාර්තමේන්තුවේ වැඩ කරපු බී සිසිර කුමාර මහත්මයා විශ්‍රාම යනවා. එතුමා අවුරුදු 40ක කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කරා. එතුමාට මුලින්ම සුබ පතනවා විශ්‍රාම දිවිය සාර්ථක වේවා කියලා. ඊළඟට මම කතා කරන්න ඕන උදේවරුේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පැයක විතර කාලයක් කතා කරා. එතුමාගේ කතාවේදී කියුනේ රටේ ප්‍රශ්න ගෑස් ඩීසල් අනිකුත් ප්‍රශ්න සියල්ලම අද වෙනකොට විසඳිලා වගේ තමයි කතා කරේ. නමුත් අද වෙනකොට ගෑස් සිලින්ඩර් පාරේ තියෙන විදිහට කතා කරාට තාම ගෑස් සමහර තැන්වල කඩවල් වල ඇවිදලා හොයලා බලලා තමයි ගන්න ඕන. නැතුව මේ ගෑස් ගිය ගමන් ගන්න ගෑස් නැහැ. තෙලුත් එහෙම තමයි. ඉතින් ඒක නිසා ප්‍රශ්න නැතුව නෙවෙයි. අපි එතුමා කියනවා විපක්ෂය මේ යුද්ධය වෙනුවෙන් මැදි ප්‍රතිපත්තියක් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේවා කරනවා. අපි ඒකට ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ කතාවක් තමයි ජනාධිපතිතුමා කිව්වේ. අපි ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැහැ මූලාසනේ මන්ත්‍රීතුමිය. ජනාධිපතිතුමා දැනගන්න ඕන ලෝකේ බැලන්ස් කරන්න, ආණ්ඩුව දැනගන්න ඕන රටවල් බැලන්ස් කරගන්න. දැන් ජනාධිපතිතුමා කටාර වලට බෝම්බ කටාර වලට මිසයිල් ගහනකොට කටාර වලට ඊයේ පෙරේද කතා කරලා තිබ්බා, සෞදියට කතා කරලා තිබ්බා. ඒ වගේ ඉරානයේ තානාපති ගෙනල්ලා ඉරානයටත් කතා කරලා ඇමරිකාවටත් කතා කරලා ඒක ජනාධිපතිතුමා හා ආණ්ඩුවේ වැඩක් ඒක බැලන්ස් කර ගැනීම. හැබැයි අපිට මේ අත් දෙක බැඳගෙන දැනටත් මේ රටේ මිනිස්සු විපක්ෂයන් නැහැ කියලා කියනවා, විපක්ෂේ කතා කරන්නේ නැහැ කියනවා, විපක්ෂ බුදියන විපක්ෂයක් ඉන්නේ කියලා තමයි රටේ මිනිස්සු. අපි විපක්ෂය හැටියට අපේ යුතුයකමක් තියෙනවා මේ රටේ ජනතාවට සත්‍ය අවබෝධ කරලා දීම සහ අපිට එන ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේදී අපි ඉදිරිපත් කිරීම. මේක අපිට ඒක ඒ වෙනුවෙන් අපි කතා කරනවා. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන දැන් ඩොලර් බිලියන 7ක් ආණ්ඩුව කියනවා මහා පම්පෝරි ගහනවා ඩොලර් සල්ලි තියෙනවා. ඩොලර් බිලියන 7යි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුව බාර දෙනකොට සැප්තැම්බර් 22 වෙනිදා ඩොලර් බිලියන 5.8ක් තිබ්බා. ඩොලර් බිලියන 5.8ක් තිබ්බා. මිලියන 1200යි වැඩි කරගෙන තියෙන්නේ. ඩොලර් මිලියන 1200යි වැඩි කරගෙන තියෙන්නේ. දැන් මේ වෙලාවේදී අපි කල්පනා කරලා බලමුකෝ සංචාරක ව්‍යාපාරයෙන් මාසෙකට ආවා මිලියන 450ක්. මේ වෙලාවේදී අපි කල්පනා කරන්න ඕන අඩුම වශයෙන් මිලියන 200ක් විතර සංචාරක ව්‍යාපාරයෙන් අපිට නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි තෙල් වලට ගෑස් වලට අඩුම වශයෙන් මිලියන 150ක්වත් මූලාසනේ මන්ත්‍රීතුමිය වැඩි ගණන් වලට තෙල් ගන්න වෙන්නේ, වැඩි ගණන් වලට ගෑස් ගන්න වෙන්නේ. මිලියන 150ක ලොස්ට් එකක් එනවා. ඒ විතරක් නෙවෙයි ඇඟලුම් ශේෂ්ත්‍රය ඊළඟට තැමිලි ගෙඩි විතරක් සතියකට මැද පෙරදිගට 3 ලක්ෂ ගණක් ඇවලා තියෙන තැමිලි විතරක්. ඒ සියල්ලම නැති වෙලා තියෙනවා. තේකොළ තැමිලි හැම දෙයක්ම ඇඟලුම් ඒ සියල්ලම නැති වෙලා තියෙනවා. ඒවට ඉතින් මිලියන 100ක 200ක ලොස්ට් එකක් අපිට එනවා. මේ එකතුව බැලුවම ඊළඟට අත්‍යවශ්‍ය ආහාර දැන් නැව් ගාස්තු වැඩි, ඉන්ෂුරන්ස් වැඩි, අත්‍යවශ්‍ය ආහාර ගන්න තව මිලියන 50ක් 75 100ක ලොස්ට් එකක් අපිට එනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඩුබායි රටෙන් කියලා තියෙනවා වෙන රටවල ඉන්න කට්ටියට යන්න කියලා. මැද පෙරදිගේ ඉන්න ගොඩාක් රටවල් වල අය කියනවා යවන්න කියලා. අපේ මිනිස්සු එන්න විදියක් නැතුව එන්නත් බෑ, ඉඳලත් බෑ, ඇවිල්ලත් බෑ. එහෙම ප්‍රශ්නයක් අද ගල් ප්‍රදේශෙම ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒකෙනුත් සාමාන්‍යයෙන් විදේශ රටවල් වල සෙමිකේගේ පඩි ලංකාවට එන මුදලත් මිලියන 100ක විතර ලොස්ට් එකක් එනවා. මේ එකතුව බැලුවම මිලියන 750ක විතර ලොස්ට් එකක් ආණ්ඩුවට රජයට පාඩු වෙනවා මාසෙකදී. අපි කියන්නේ මේක දිගටම මේ යුද්ධය යන්න ඕන කියලා. දිගටම යුද්ධය ගියොත් ඒකට සූදානම් වෙන්න වෙයි. මොකද බිලියන 7ක් තිබ්බට බිලියන 5ක් විතර තමයි වියදම් කරන්න වෙන්නේ. ඉතුරු බිලියන 2 වියදම් කරන්න බෑ. ඒවා එක බැඳීම් එක්ක තියෙන එක තිබ්බ. දැන් මෙතන කතා කරපු ආණ්ඩුවේ සමහර ඇමතිවරු කිව්වා මේ යුද්ධය මේක ඇවිල්ලා මේක ලෝක යුද්ධයක් කියලා. මේකම තමයි කොවිඩ් වලට ආවේ. මේ ඉන්ජෙක්ෂන් ගෙනල්ලා පළවෙනියට ඉන්ජෙක්ෂන් ගැහුවේ මේ පාර්ලිමේන්තුවේ අපි. අනුර කුමාර ඇමතුමා, හරණිය ඇමතුමිය, ඒ වගේම විජිත හේරත් අපි ඔක්කොම අරන් ගිහලා මේ පාර්ලිමේන්තුවේ ආමි කැම්ප් එකේ ඉස්සලම ඉන්ජෙක්ෂන් ගැහුවේ අපිට. එතකොට ඒ කාලෙත් ඉන්ජෙක්ෂන් වලට වියදම් ගියා, තෙල් ගණන් ගියා, ලොකු ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව ටික හිර වෙලා ඩොලර් ඉවර වුණේ. ඒ වගේ අවදානමක් නැහැ කියලා
ආණ්ඩුවට කොහෙමත් අපිට සල්ලි තියෙනවා අපිට ඩොලර් තියෙනවා කිය ඉන්න බෑ. මේ ලොස්ට් එක අල්ලගන්න මේ පාඩුව අල්ලන්න වෙනවා. මිලියන 750 මාසෙකට පාඩු වෙනවා කියන්නේ මාස 5කට මිලියන 3750ක් නැති වෙනවා. එහෙමනම් විකල්පයක් ඇටියට ආණ්ඩුව කල්පනා කරන්න වෙනවා. ඒ ගැන කල්පනා කරලා වැඩ කරන්න වෙනවා. ඒකම මෙතන ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා ඉන්නේ ඉඳා CID එක කියනවලු සහරා ජෙස්මීන් ඉන්නවා කියලා. සහරා ජෙස්මීන් ඉන්නවා නම් කියන්න රටට ගෙනත් කියන්න සහරා ජෙස්මීන් ඉන්නවා කියලා. තාම සහරා ජෙස්මීන් කෙනෙක් ඉන්නවද නැද්ද කියලා මේ පාස්කු ප්‍රහාරයේ ඉඳන්ම සහරා ජෙස්මීන් කෙනෙක් ගැන හොයනවා. මේක මේ රටට කියන්න ඕන සහරා ජෙස්මීන් ඉන්නවා කියලා. තාම කියන්නේ ඒ ගැන. ඊළඟ එක තමයි ඊයේ උසාවියට ඉදිරිපත් කරා මොකද යාගේ නම? කපිල චන්ද්‍රසේන. කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශනකින් ඉදිරිපත් මේක වගකියුතු කාරණයක්. මොකක්ද ඉදිරිපත් කරේ? එයාට බලපෑම් කළා අල්ලස් දෙපාර්තමේන්තුවේ DG බලපෑම් කරලා යාගේ ලෝය නැති වෙලාවේ බලපෑමක් කරා කියලා. එතනදී කියලා තියෙනවා කෙහෙලිය රඹුක් වැල්ලගේ මස්සිනා බෙල්ලේ වැල දාගත්තේ DGගේ බලපෑමට කියලා DG කියලා තියෙනවා. ඒක ඒ දිවුරුම් ප්‍රකාශනයේ තියෙනවා. හැබැයි ඒක මහා වගකියුතු මේක මොකද අල්ලස් දෙපාර්තමේන්තුව වගේ තැනකට කට උත්තර දෙන්න ගිහිල්ලා එයා එහෙම කියලා තියෙනවා. ඔයාටත් ඒ දේ වෙන්නේ කියලා. ඒතොර කෙහෙලිය රඹුක් වැල්ලගේ මස්සිනා දැන් බෙල්ලේ වැල දාගෙන මැරුණා. ඉතින් එයා කෙහෙලිය රඹුක් වැල්ලගේ මස්සිනා මැරිච්ච එකටත් මං හිතන විදියට ලොකු වගකීමක් ගන්න වෙයි. ඊළඟට මේ වෙලාවේදී කියන්න ඕන මේ QR එක සම්බන්ධව. දැන් මේ QR එක සම්බන්ධව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එක ඒගොල්ලෝ වෙන කාටවත් දුන්නේ නැහැ. මේ QR එක හදන්න කාංචන ඇමතුමා ඉද්දිත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එක ඉල්ලුවා. මේක තුන්වෙනි පාර්ශ්වයකට ඩේටාබේස් එක දෙන්න බෑ. මේ වෙනකොට ආණ්ඩුවෙන් ඉල්ලලා තියෙනවා ඩේටාබේස් එක තුන්වෙනි පාර්ශ්වයකට. මොකද මේ ඩේටාබේස් එක දුන්නොත් මුළු රටේම වාහන අංක සැසි අංක මේක වෙනත් කාගේ හරි අතකට ගියොත් මේක ප්‍රශ්නයක් වෙනවා. මේ ඩේටාබේස් එක දැන්ට මේ වෙනකොට ඉල්ලනවා. ලිපි මගින් අර වගේ මේ වගේ මේ ඩේටාබේස් එක ඉල්ලනවා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ. ඉතින් මේක හරි කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. දැන් QR එක හදාගන්න ඩේටාබේස් එක ඕනේ නැහැ. QR එක හදාගන්න පුළුවන් මොකද ආදායම් බලපත්‍රය ගත්තම. මොකද දුවන්නේ නැති වාහන ඕන තරම් තියෙනවා රටේ. මොකද ඩේටාබේස් එකෙන් ගත්තොත් නවත්තලා තියෙන ගෑරේජ් වල තියෙන දුවන්නේ නැති වාහන තියෙනවා. හැබැයි ආදායම් බලපත්‍රය ගත්තොත් පාරේ දුවන ඒවාට විතරයිනේ QR එක හදන්න ඕනේ. පාරේ දුවන්නේ නැති ඒවාට මොකටද QR හදන්නේ? පාරේ දුවන්නේ නැති ඒවාට QR හදනවා නම් අනිවාර්යෙන්ම මේ ඩේටාබේස් එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අනිවාර්යෙන්ම ආදායම් බලපත්‍රය ගත්තනම් පළාත්වල හැමතැනම කච්චේරිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පළාත් සභාවල තියෙනවා ගන්න ලේසි මේ ආදායම් බලපත්‍රය. ඉතින් ඒ අනුව ඩේටාබේස් එක හදන එක තමයි මම හිතන විදියට ඒක තමයි හරියන්නේ. ඊළඟ එක තමයි දැන් මේ කර්මාන්ත ඇමතුමා කතාවක් කරලා ගියා. කර්මාන්ත ඇමතුමාගේ කතාව වෙලාවේ මම කියන්න ඕන මේ මාසේ ඉඳන්ද කොහෙද සෙස් බද්ද අයින් කරනවා. සෙස් බද්ද අයින් කරනවා කියන්නේ මුලාසනේ මන්ත්‍රීතුමිය මෙහි දේශීය කර්මාන්තවල සුළු කර්මාන්තවල යෙදිලා ඉන්න 1,50,000. 1,50,000ක් යෙදිලා ඉන්නවා දේශීය කර්මාන්තවල. මේ ආණ්ඩුව දක්ෂිණාන්තික ආණ්ඩුවේ මෙච්චර කල් තිබ්බේ. දක්ෂිණාංශික ආණ්ඩුව අයින් කරලා මේ වමේ ආණ්ඩුවක් නැත්තම් සමාජවාදී ආණ්ඩුවක් නේ ගෙනාවේ. මේ ඇමරිකාවට ඇමරිකා වෙලා ඉන්න එක යන ඉන්දියාව වෙලා ඉන්න එක යන මේ ආණ්ඩුව ගැන කවදාකවත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සෙස් බද්ද අයින් කරොත් දේශීය කර්මාන්තකරුවෝ ඉවරයි. මේක මොකද හේතුව දේශීය සපත්තු කොම්පැනි හැම එකක්ම ඉවර වෙනවා මේ දේශීය කර්මාන්ත කරුවෝ මේ සෙස් බද්ද නිසා. මේකේ ලොකු ප්‍රශ්නයක් 1,50,000කට වැඩිය රටේ කර්මාන්ත සුළු කර්මාන්තකරුවෝ ඉන්නවා. ඉතින් සුළු කර්මාන්ත කරුවෝනේ මේ සෙස් බද්ද ගැහුවේ මේක මැතිනිගේ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව කාලේ ඉඳන් මුල් තැන දුන්නේ කෙලින්ම දේශීය කර්මාන්ත වලට. අනිත් එක මේ දේශීය කර්මාන්ත නැවතුනොත් එකාතකින් රස්සාවල් නැති වෙනවා. අනිත් පැත්තෙන් ආයේ ඩොලර් ටික තවත් ඩොලර් 100ක් විතර මිලියන 100ක් විතර අවුරුද්දකට වෙන රටවල් වලට දෙන්න වෙනවා. ඉතින් මෙතන මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය මුදල් ඇමතිතුමා ඉන්නේ හින්දා මම මේ කියන්නේ මේවා
මේක ඇයින් කරොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ සෙස් බද්ද හින්දා. මේ සෙස් බද්ද අපරාධය අයින් කරන්නේ. මේක සෙස් බද්ද හින්දා තමයි මේ මෙතෙක් කල මේ දේශීය කර්මාන්තකරුවෝ රැකිලා හිටියේ. මේක මේ වෙනකොට අයින් කරලා තිනවා. මේක කිසිම ආණ්ඩුවකින් මේක වමේ මේ පහුගිය කාලේ තිබ්බ කිසිම ආණ්ඩුවකින් මේක අයින් කරේ නැහැ. නමුත් මේ ආණ්ඩුව අපි හිතුවේ නැහැ. මේ සමාජවාදී ආණ්ඩුව වලින් මේ දක්ෂිණාංශික ආණ්ඩු කරපු වැඩ මේ සමාජවාදී ආණ්ඩු කරයි කියලා. හැබැයි මේක සමාජවාදී ආණ්ඩුවකින් මේක කෙරිච්ච එක ගැන තමයි අපිට තියෙන කනගාටුව. මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන එක මම මේ වෙලාවේදී කියන්න ඕන. ඒකෙන්ද මේ ගැන හිතන්න වෙනවා ආණ්ඩුවට. මොකද සෙස් බද්ද ගහලා තියෙන්නේ පිට රටින් ගේන ඒවා අඩු මිලට චීනේ බඩු ඇවිල්ලා පිරෙයි. අනිත් රටවල් වල ඒවා ආයෙ ඇවිල්ලා පුරවයි. ඒතර අපේ ඉන්න කර්මාන්තකරුවෝ නිකන් ගෙවල් වලට වෙලා ඉන්න වෙනවා. අනේ ගැන අවබෝධයකින් කටයුතු කරන්න වෙනවා කියන එක මේ අවස්ථාවේදී මම කියන්න ඕන. ඒකම දැන් තියෙන ප්‍රශ්නේ පරිපාලන සේවයේ ඒ වගේම ප්ලෑනින් සේවයේ ප්ලෑනින් එකවුන්ටන්ට් සේවයේ නඩුවක් දාලා පරිපාලන සේවයේ සියලුම නඩුවෙන් සියලුම දෙනා දැන් එකම තනතුරේ පිහිටවන්න කියලා නඩු තීන්දුව ඇවිල්ලා තියෙනවා. ප්ලෑනින් සර්විස් එක, එකවුන්ටන්ට් සර්විස් එක, පරිපාලන සේවය. හැබැයි පරිපාලන සේවයට දැන් මාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද දිසාපති කෙනෙක් වෙනකොට එකවුන්ටන්ට් නැත්තම් ප්ලෑනින් එහෙම දාන්න පුළුවන්. එතකොට පරිපාලන සේවයේ අයම ඕනේ නැහැ කියලා දැන් තීන්දුවක් නැහැ. දැන් වෙන වෙනම ඕනම කෙනෙකුට පරාජ්‍ය පරිපාලන ඇමතුමත් මෙතන ඉන්නේ හින්දා මේක දැන් මට ආරංචියක් තියෙනවා. මේ නඩුව දාපු ප්ලෑනින් සර්විස් එකේ කෙනෙක් තමයි දැන් ඊළඟට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති කරන්න හදන්නේ මේ ආණ්ඩුවේ. හැබැයි ඉතින් හොඳට තියෙයි. පරිපාලන සේවයේ මහතුරුන්ට නෝනලට ලේකම්ලට ලේකම් තුමියලන්ට තේරෙයි. එතකොට මේක පරිපාලන සේවයේ කෙනෙක් පරිපාලන සේවයේ කට්ටිය මේකෙන් වීසි වෙයි ස්ථාන ඉදට. ඉතින් ඒක නිසා මේ පරිපාලන සේවයේ ඉන්න ලේකම්ලටත් කියන්නේ මම ඔගොල්ලොන්ට වැඩ කරනකොට ඔගොල්ලොත් ඉතින් කල්පනාවෙන් වැඩ කරගෙන යන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒකම දැන් මේ ප්‍රශ්න තියෙනවා 2023-24 විද්‍යාපීඨවලට තාම ගැසට් කළා නැහැ. ඒ ළමයි බඳවගෙන නැහැ. මේ වගේ යුද්ධ තියෙනවා, රටේ ප්‍රශ්න තියෙනවා කියලා ඒවා මේ එහෙම එකපාරම නවතින්න බෑ. මොකද ඒ බඳවා ගැනීම දැන් ගුරුවරු විද්‍යාපීඨ වලින් එන ගුරුවරු විද්‍යාපීඨ වලට ඇතුළත් කරගත්තේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අරහෙන් ගුරුවරු පෙන්ෂන් යනකොට විද්‍යාපීඨ ගුරුවරු අඩු වෙනවා. දුෂ්කර පළාත් වලට ගුරුවරු නැති වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒවා මං හිතන විදිහට මේ ඒවා මගහැරලා ආණ්ඩුවක් හැටියට යන්න බෑ, අමාරුයි. එහෙම ගියාම මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපිට එන ප්‍රශ්න අපි මේ පාර්ලිමේන්තුවේදී හරියට ඉදිරිපත් කරන්න ඕන. නැතුව අපි මේ ප්‍රශ්න එන ප්‍රශ්න මගහැරලා මේ ඒක පැත්තකින් තියලා යන්න බෑ. ඒ වගේම තමයි මෙතන මේ පොල් ව්‍යාපාරකින් මේ පොල් පිටරට යවන පොල් ව්‍යාපාරකින් ඉන්න පොල් පරීක්ෂණ පොල් මණ්ඩලයේ සභාපතිට පත් වෙලා ඉන්න කෙනා අලුතෙන් පත් වෙලා ඉන්න කෙනා ඒ පොල් සම්බන්ධවම විශේෂ දරන කෙනෙක් තමයි මේ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. අනිත් ව්‍යාපාරිකයන්ට පොල් විදේශ රටවල් වලට යවන මේක ලොකු ආදායමක් ගන්න පොල් සම්බන්ධව වැඩ කරන අයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද එක දවසට මිල වැඩි කරනවා, එක දවසට මිල අඩු කරනවා. ඉතින් ඒක නිසා ලොකු ප්‍රශ්න ගොඩකට ඒ අය පැතිරලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් කරුණු මං හිතන විදියට මේ රටේ ඇති වීගෙන යනවා. ඉතින් මේවට උත්තර හොයන්න රටේ යුද්ධයක් තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. රටේ තෙල් ගේන්න ප්‍රශ්න. දැන් මෙතෙන්ට ඇවිල්ලා සමහර ප්‍රශ්න වලදී කිව්වා අපි ගෑස් සම්බන්ධව කතා කරපුවාම ජනාධිපතිතුමාගේ කටින් කිව්වා අපි අපිට පේන දේ අපි කියනවා. අපි කියන්නේ ගෑස් දෙන්න පුළුවන් නම් හොඳයි. දැන් ලිට්‍රෝ ගෑස් වලට අමතරව දෙනවා කියලා තියෙනවා
අනිත් ගෑස් හදලා හම්බන්තොටින් දෙනවා කියනවා. දෙන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු පොලිමේ නැත්තම් අපිට ප්‍රශ්න නැහැ. මිනිස්සු පාරවල් වල නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්න අපි නෙවෙයි හදාගත්තේ. දැන් අවුරුදු එකමාරක් යුද්ධය තිබ්බේ නැහැ කියලා ඔයගොල්ලෝගේ ආණ්ඩුව ගියේ නැතුව නෙමෙයි තිබ්බනේ. හොඳට ගියානේ ආණ්ඩුව. අන්න ඒ විදිහට යන්න තියෙන අඩුපාඩු හදාගන්න. ඒ යුද්ධය තිබ්බා කියලා නෙවෙයි. හැම කෙනාම එකතු වෙලා මේක කරන්න වෙනවා. මේකට අපි කවුරුත් බලපෑම් කරන්න නැහැ. එhmenan මුලසනේ මන්ත්‍රීතුමිය බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.